හොඳයි. මේ බලන්න ඔයාගේ මේ වාරයට තියෙන ඇගීම මොන විදියටද කරන්න කියලා. ඔය ඉස්සෙල්ලාම මේ වගේ කලර් half sheet කොලයක් අරගෙන හතරට නමා ගන්න. මොකද අපි මේකෙන් ත්‍රිකෝණ හතරක් කපා ගන්න යන්නේ. එතකොට මේ වගේ හතරට නමලා ඊට පස්සේ ඔයා මේකෙන් ඇඳ ගන්න සමපාද වෙන්නේ නැති වෙන්න විෂම පාද ත්‍රිකෝණයක්. විෂම පාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ මේ පාද තුන එකිනෙකට වෙනස් වෙන්න ත්‍රිකෝණයක් ඇඳගමු අපි. මෙන්න එක පාදයක් මම අඳිනවා. මෙන්න තවත් පාදයක්. මෙන්න තවත් පාදයක් ඇඳලා මේ පාද තුන ඒ කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයක් නැහැ. සාමාන්‍යයෙන් පාද තුන අසමාන වෙන විදියට එක සමාන නොවන විදියට මේ ත්‍රිකෝණය ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේ ත්‍රිකෝණය කපා ගන්නවා. මේ ත්‍රිකෝණේ මේ විදියට මේ ත්‍රිකෝණේ කපා ගද්දී අපි මේක මේ ඒ තිබ්බ කෝණ තිබ්බ තැනම ඒ විදියටම තියාගන්න නිසා මේ ත්‍රිකෝණේ අත අරින්නේ නැහැ. මේක දිගටම ඒ කියන්නේ මේ අල්ලගෙන ඉන්න විදියටම ත්‍රිකෝණේ අල්ලගෙන ඉන්න. මොකද අපි ඒ කෝණ එක හා සමාන ඒ කියන්නේ එකම තැන මේ කෝණ ටික මාක් කරගන්න ඕනේ. මොකද්ද කිව්වේ කියලා ඔයාලට තේරෙයි දැන්. ඔයා මේ දැන් ඔන්න කපා ගත්තට පස්සේ මේ ත්‍රිකෝණේ අපි කියමුකෝ මේ A කියලා. මේ තියෙන මේ කෝණයට අපි A කියලා නම් කරනවා. මේ කෝණයට B කියලා නම් කරනවා. මේ කෝණය C කියලා නම් කරපුවම අපි ඔය කෝණ තුන ඊළඟ ත්‍රිකෝණේ දැන් මේක හතරකට නම්පුවම අපිට ඇත්තටම ත්‍රිකෝණ හතරක් හම්බෙනවා. එතකොට මේකෙත් අර තිබ්බ තැනම ABC නම් කරගන්න ඕනේ. අපි කෝණ ටික අතෑරියොත් අපිට ඒක කෝණ වෙනස් වෙනවා. නමුත් මෙන්න දෙකයි මෙන්න තුන්වෙනි කෝණෙත් අපි ABC ඒ විදිහටම ඒ තියෙන තැනම නම් කරගන්නවා. ඉතින් එතකොට අපිට මෙතන තුනක් ඇති. හතරවෙනි එක අවශ්‍ය නැති හින්දා මම මේක අයින් කරනවා. ඊට පස්සේ ඔයා මේ වගේ ඔයාගේ පොතේ ඔයාගේ ලියන පොතේ එක පිටුවක් තෝරගෙන ඒ පිටුවේ උඩින්ම ලියා ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා. ලියලා ඔන්න දැන් වැඩේ පටන් ගන්නවා. ඔයා පළවෙනි ත්‍රිකෝණය මෙන්න මේ වගේ තැනක ගම් ගාලා අලවනවා. මම මෙතන ගම් ගාලා අලවන්න උත්සාහ කරන්නේ. ඔයා ඒක ගම් ගාලා අලවන්න ඕනේ. ඊට පස්සේ ඒක කපනවා. මෙන්න මේ කෝණ තුන වෙන් කරගන්නවා. අපි වෙන් කරගන්න විදිහක්